On the banks of the Yamuna River in Agra, India, stands one of the most beautiful monuments ever built, the Taj Mahal Mausoleum, in memory of his beloved wife, Mumtaz Mahal. Built from pure white marble and adorned with precious stones, the monument took over 20 years to complete. Its perfect symmetry, majestic dome, and reflecting pools represent architectural brilliance and eternal love. Today, the Taj Mahal stands as a UNESCO World Heritage Site and remains one of the most recognized symbols of love in the world. ඔයාලා විශ්වාස කරනවද ඔයාලා මේ කලින් දැකපු AI වීඩියෝ එක මම හැදුවේ 7ක්වත් වියදම් නොකර කියලා. ඉතින් මේ AI වීඩියෝ එක ඔයාට Vio 3 වගේ ඒවා ගන්න ප්ලෑන්ස් බයි කරගන්න සල්ලි නැත්නම් ඔයා සෙට් වෙලා ඉන්නේ මේ හරිම වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා මේ වගේ සුපිරි AI වීඩියෝ 7ක්වත් වියදම් නොකර ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම මෙන්න මේ විදිහට Chrome web browser එකට ගිහිල්ලා ChatGPT කියලා ටයිප් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ChatGPT වෙබ්සයිට් එකට යනවා. ඉතින් මෙන්න මේ වගේ ChatGPT එකට ගිහිල්ලා අපි මෙන්න මේ විදිහට ChatGPT එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන ask anything කියන තැනින් මෙන්න මේ වගේ prompt එකක් ටයිප් කරගන්න ඕනේ. ඉතින් මේ prompt එක ඔයාලා කොලේක වගේ ලියාගෙන ඉන්නවා නම් හොඳයි. ඉතින් මම මේ විදිහට ටයිප් කරගන්නවා. ඉතින් මම මෙතන ටයිප් කරගෙන තියෙන්නේ I want to create a documentary video on topic history of Sigiriya in English is not more than 60 seconds please provide script for the same කියලා තමයි මම ටයිප් කරගත්තේ මේ prompt එක. ඉතින් මෙතන history of Sigiriya කියන එක වෙනුවට මම දැන් කලින් හදලා තිබේ Taj Mahal ගැන වීඩියෝ ගන්න. ඒක Taj Mahal කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඕනම විදිහේ historic තැනක මේ හරි වෙන ඕනම තැනක වීඩියෝ එකක් ඕනම තැනක ඕනම දෙයක ඕනම කෙනෙක් ගැන වීඩියෝ එකක් හදාගන්න මේ on topic කියලා උද්ෘත මේකම උඩුකමයට දාලා තියෙන එකට වෙන එකක් දාලා හදාගන්න පුළුවන්. දැන් history of Sigiriya කියන එක අයින් කරලා ඔයාලට ඕන නම් පීසා කුළුණ ගැන Eiffel කුළුණ ගැන ඒ වගේ ඕන එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මම history of Sigiriya කියලා මේක prompt එක දුන්නා. ඉතින් මෙන්න මේ වගේ තමයි අපිට විස්තර ටික එන්නේ. ඉතින් මේකේ එන්නේ ස්ක්‍රිප්ට් එකක් විදිහට. ඉතින් අපිට මේ ස්ක්‍රිප්ට් එක මදි AI වීඩියෝ එකක් හදාගන්න අපි මේක මේ සීන්ස් වලට කන්වර්ට් කරගන්න ඕනේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේක සීන්ස් වලට කන්වර්ට් කරගන්න විදිහ. ඉතින් ඒකත් කරන්නේ අපි ChatGPT එක යූස් කළාම තමයි. ඉතින් මෙන්න මේ විදිහට අපි now මේ prompt එකක් දෙන්න ඕන. මම දැන් ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඒකත් ඔයාලා ලියා ගන්න අවශ්‍ය නැහැ. නැත්නම් ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ prompt එකක් තමයි මම දැන් මෙතෙන්ට දෙන්නේ. ඉතින් මේකේ මම දීලා තියෙන්නේ now convert the above script into scenes for each scenes create a realistic 3D text to video prompt only add my nature landscape growth animation if the scenes naturally requires location build up otherwise use normal 3D cinematic visualization කියලා. ඉතින් මේකේ පොඩි ස්පෙලිංස් වැරදි නම් ඇති. ඉතින් ඔයාලා මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඉතින් මේ ඔයා මොන වීඩියෝ එක හැදුවත් මේ විදිහට හදනවා නම් ඒ කියන්නේ හිස්ටොරික් තැන් ගැන හරි වෙන ඕනම දෙයක් ගැන වීඩියෝ එක හදනවා නම් ඔයාට සීන් වලට වෙන් කරගන්න ඕන නම් මේ ස්ක්‍රිප්ට් එක මේ prompt එක තමයි යූස් කරන්න. ඔයා මේ prompt එකේ කිසි වෙනසක් කරගන්න ඕනේ නැහැ. මේ prompt එකම තමයි ඔයාට හැම වීඩියෝ එකටම මේ දෙන්න තියෙන්නේ ChatGPT එකට. ඉතින් මෙන්න මේ විදිහට එතකොට අපිට සීන් වලට කඩලා දෙනවා මෙයා මේ ස්ක්‍රිප්ට් එක. ඉතින් ඔයාලට පේනවා ඇති scene 1 scene 2 scene 3 කියලා මෙන්න මේ විදිහට අපිට scenes 6කින් මේ වීඩියෝ එකට අදාළ ස්ක්‍රිප්ට් එක කඩලා මෙයා දීලා තියෙනවා. ඉතින් දැන් අපි මේක ඒ වගේම ඔයාලට පේනවා ඇති යටින් voice over කියලා එකකුත් මේ scene එකේ තියෙනවා. ඉතින් මේක අපිට තියෙන්නේ copy paste කරගන්න තමයි. ඉතින් මම ඔයාලට ඊළඟට ඊටු ටිකක් කියලා දෙන්නම් මේ prompt එකට. කියන්නේ මේ scene වලට අනුව AI වීඩියෝ එක හදාගන්න අපි use කරන free platform එකක් මම ඔයාලට දැන් තව ටිකකින් කියලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට scene ටික කැඩිලා ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට සරලවම තියෙන්නේ මේ ටික copy and paste කරන්න විතරයි. ඉතින් 7ක්වත් වියදම් වෙන්නේ නැහැ. මුලින්ම Chrome web browser එකේ type කරගන්න grok AI කියලා මෙන්න මේ විදිහට. ඉතින් මේකත් Gemini වගේම මේ AI වීඩියෝ හදාගන්න පුළුවන් platform එකක්. නමුත් මේක free ගොඩක්. Vio 3 වගේම එකක් තමයි. උනාට මේක ගොඩක් free. ගොඩක් නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම free software එකක්. ඉතින් මම මේ ගැන ඔයාලට කලින් වීඩියෝ කරලා තියෙනවා. ඔයා sign in වෙලා නැත්නම් Gmail එකෙන් ඔයා මේකට sign in වෙන්න ඕන. මම දැන් මේ sign in වෙලා තියෙන කලින්ම මේ ඉතින් දැන් මෙතන අපි මේ
තුන්වෙනියට තියෙන ඉමැජින් කියන එක තමයි සිලෙක්ට් කරගන්න ඕන. මේ යට පැත්තෙන් තියෙන එක වම් පැත්තෙන් තියෙන තීරු වල ඉමැජින් කියන එක තමයි දාගන්න ඕන. ඊට පස්සේ මෙතන type to imagine කියලා ඇවිල්ලා ඉන්නවා. ඊට කලින් අපිට මෙතන settings වගේක් හදාගන්න තියෙනවා. ඒක මතකතු ඔයාලා හදාගන්න ඕන. මෙතන වීඩියෝ කියන එකට දාගන්න ඕන යට තියෙන මේ සුදු පාට කෑල්ල. ඊට පස්සේ මෙතන වීඩියෝ ෆ්‍රේම් සයිස් එක හදාගන්න ඕන. ඔයා YouTube වීඩියෝ එකක් විදියට එක ලොං වීඩියෝ එකක් විදියට නම් දාගන්න ඕන. මෙන්න මේ විදියට මම දැන් දාලා තියෙන එක 16ට. එහෙම නැත්නම් ඔයා ෂෝට් වීඩියෝ එකක් විදියට නම් දාගන්න ඕනේ 2:3. ඉතින් එන්නේ විදියට ඔයාලට ඒක හදාගන්න පුළුවන් අවශ්‍ය විදියට මම දැන් ඔයාලට පෙන්නන්න ඕන නිසා මේක දාගන්නේ 16:8 resolution එක. ඉතින් මෙන්න මේ විදියට දාලා settings ටික හදාගත්තන් පස්සේ අපිට මෙතන සරලවම තියෙන්නේ මෙන්න මේ prompt එකයි voice over එකයි එකටම copy කරලා paste කරගන්න මෙතනින්. ඉතින් මෙන්න මේ විදියට මම මුලින්ම scene 1 එක කොපි කරලා දෙනවා. එතකොට අපි scene by scene කොපි කරගන්න ඕන. මෙන්න මේ විදිහට scene එකක් කොපි කරලා මෙන්න මේ විදිහට අපි අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට ඒ scene එකට අදාළ වීඩියෝ එක හැදිලා එනවා. ඊට පස්සේ මේම scene ඒවට ලැබිලා තියෙන scene ගාන ඔක්කොම එකින් එක කොපි කර දුන්නාන් පස්සේ ඒ scene වලට අදාළ scene 6ට අදාළ වීඩියෝ 6 අපිට ලැබෙනවා. ඉතින් ඒ ටික අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට තියෙන්නේ scene by scene කොපි කරලා දීලා ඒ හැදිච්ච AI වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන ඒක මොකක් හරි AI වීඩියෝ මේ AI වීඩියෝ නෙමෙයි වීඩියෝ එඩිටර් එකක් යූස් කරලා ඒ වීඩියෝ ටික එකට එකතු කරගන්න. ඉතින් ඒක නම් ලේසි වැඩක්. ලොකු දෙයක් නෑ. ඒ වීඩියෝ ටික එකට ඇදලා වීඩියෝ ටික එකතු කරලා ඔක්කොම වීඩියෝ ටික තනි වීඩියෝ එකක්, ඒ කියන්නේ සීන් ටික තනි වීඩියෝ එකක් විදිහට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් මගේ පළවෙනි සීන් එක හැදෙනවා. ඉතින් මම ඔයාලට කලින් පෙන්නපු වීඩියෝ එකත් ඒ වගේ මට සීන් 7ක් ආවා ඒකේ. ඉතින් ඒ සීන් 7ම එකට එකතු කරලා තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ මම හැදිලා ඉවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මට මේකේ පළවෙනි සීන් එක හැදිලා ආවේ සීගිරිය ගැන. ඉතින් මේක මෙන්න මේ වගේ තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක මෙන්න මේ පැත්තෙන් තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඔයාලට මේ වීඩියෝ එක ඔයාගේ ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේ වැඩේ මේ විදිහටම ෆෝන් එකෙන් කරගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ PC එක නැත්තම් ඉතින් මෙන්න මේ විදිහට ඒක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ scene 2 එකට ගිහිලා scene 2 එක කොපි කරලා මෙන්න මේ විදිහට අතෙන්ට දෙන්න. ඉතින් අන්න ඒ විදිහට කරාම ඔයාලට මේ සීන් ටිකට අදාළ වීඩියෝ ටික හදාගෙන මම කලින් කිව්වා වගේ මේ වීඩියෝ ටික එකතු කරලා තනි වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලවම මම ඔයාලට මේ සීන් ටික ඔක්කොම එකතු කරලා එක වීඩියෝ එකක් හදලා පෙන්නන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන නිසා මොකද ඔයාලට ඒක කරගන්න එච්චර දෙයක්වත් නැහැනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලවම AI වීඩියෝ එකක් ෆ්‍රී හදාගන්නේ. සුපිරි AI වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න, channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. එහෙනම් ඊළඟ දවසෙත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එක කියලා දීපු ගැන අපහැදිලි තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. එහෙනම් ඊළඟ දවසෙත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා සියලු දෙනාම සුබ දවසක්.